ආයුබෝවන් යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ ඔයාලට මම ගෙදරදී හදපු අන්නාසි ජෑම් එකක්. මේ අන්නාසි ජෑම් එක හදන්න මට ඕන උනේ අමුද්‍රව්‍ය 3යි. එහෙනම් අපි හදන්න පටන් ගමු. අන්නාසි ගෙඩිය හොඳට සුද්ධ කරගෙන ඒකේ තියෙන කළු පාට කොටස් ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට සුද්ධ කරගත්ත අන්නාසි ගෙඩියේ පොඩි කොටස් වලට අපි කපා ගන්නවා. අන්නාසි ගෙඩිය පොඩි කෑලි වලට කපා ගත්තාම අපිට බ්ලෙන්ඩර් කරගන්න ලේසියි. අපි කඩෙන් ජෑම් ගෙනල්ලා බබාලට දෙනවට වැඩිය ගෙදර හදාගෙන එයාලට දෙන එක ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම මේ විදිහට ජෑම් එකක් හදාගන්න එකත් හරිම පහසුයි. අපිට බය නැතුව බබාලට මේ විදිහට ජෑම් හදලා දෙන්න පුළුවන්. මේ විදිහට පොඩියට කපාගත්ත අන්නාසි ටික අපි බ්ලෙන්ඩර් කරගන්නවා. හොඳට පල්ප් එකක් විදිහට එන විදිහට මේ ටික බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මම නම් කෑලි පොඩ්ඩක්වත් හිටින්න නැති වෙන්න විදිහට තමයි බ්ලෙන්ඩර් කරගත්තේ. ඊට පස්සේ මේ බ්ලෙන්ඩර් කරගත්ත අන්නාසි ටික ඇතුලියක් ලිපේ තියලා ඒකට දාලා හැඳි ගාමින් ජෑම් එක අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට සීනි දා ගන්නවා. මම නම් සීනි කොප්ප භාගයක් විතර දාගත්තා. මොකද මම ලොකු අන්නාසි ගෙඩියක් ගත්ත හින්දා. අපි සීනි ටික දාගත්තට පස්සේ තව දුරටත් මේ මිශ්‍රණය හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට රසානුව ලුණු ටිකකුත් දාගත්තා. ඊට පස්සේ මම දහි ගෙඩියකින් භාගයක් අරගෙන දහි යුෂ මේකට දාගත්තා. ඊට පස්සේ තවදුරටත් මේ මිශ්‍රණය මම හැඳිගා ගන්නවා එක ඝන මිශ්‍රණයක් වෙනකම්. අපි මේ මිශ්‍රණය තවදුරටත් ඝන මිශ්‍රණයක් වෙනකම් රත් කරගන්න ඕනේ. ඔයාලට දැන් පේනව නේද මම හදාගත්ත ජෑම් එකේ පදම අන්නේ පදමට නිකන් තියෙන්න ඕනේ. ඒක ගොඩක් ඝනට තියෙන්නේ. ජෑම් එක නිමුණට පස්සේ මම මේක බෝතලයකට දාගත්තා. අපිට මේක ෆ්‍රිජ් එකේ තියලා සතියක් දෙකක් විතර ආහාරයට ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයාලත් මේ විදිහට අන්නාසි ජෑම් හදලා බලන්න. ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරේ නැත්නම් YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. එහෙන් එන්නම් bye.